ගාන හදන්නේ මෙහෙම. මේක මේ ත්‍රිකෝණ දෙකක් විදිහට හිතා ගන්න. මම නිකන් මෙන්න මෙතනින් මේ ත්‍රිකෝණේ කෑල්ල මකනවා මේ. මේ ටික මකනවා. මේ ටික මකලා මෙන්න මේ ත්‍රිකෝණේ වෙන් කර ගන්නවා. එතකොට මෙන්න මේ ත්‍රිකෝණේ විතර මෙතනිනුත් මම මකා ගන්නවා. එතකොට මෙයා විතරයි මේ. මෙයා විතරක් පේනවනේ. මෙයා විතරක් බලද්දි මේ හරි ලේසි. කොහොමද? x ධන අංශක 70 ධන අංශක 30 සමාන 180යි නේද? එතකොට මෙතන x ධන 100 මේ 70යි 30යි කියන්නේ 100යි. එතකොට 180. එහෙනම් x සමාන අංශක 80යි කියලා කෙලින්ම ගන්න පුළුවන් නේ. 180ෙන් 100ක් අඩු කරපුවාම නේ මේකත් ලියන්න ඕන. මෙයා අඩු කරනවා මේ පැත්තට දාලා. එතකොට x සමාන අංශක 80යි. හරි. මේ x සමාන අංශක 80යි කියලා මම දන්නවා. මම ඒකකින්ද ඒක පොඩ්ඩක් ලියා ගන්නවා මෙතන. හරි. ඊට පස්සේ මම දැන් අර මකාගත්ත ත්‍රිකෝණය ආයෙ ඇඳ ගන්නම් පොඩ්ඩක්. හරි. මෙයාව ඇඳගත්තා. මම ඊට පස්සේ අනිත් එක්කෙනාව මකා ගන්නවා පොඩ්ඩක්. කවුද? මෙන්න මෙයාව. මෙයාවත් මකා ගන්නවා මෙන්න මෙහෙම. මේ ටිකම මකා ගන්නවා. හරි. එතකොට බලන්න. එතකොට මෙයා වෙනම ත්‍රිකෝණයක් දැක්කද? එතකොට මෙයා මට ගන්න පුළුවන් y ධන අංශක 80 ධන අංශක 20 සමානයි අංශක 180යි. හරිනේ. ඉතින් ඉතින් ලේසි. y ධන 80යි 20යි කියන්නේ අංශක 100යි. එතකොට අංශක මෙතන 180යි. හරිද? ඊට පස්සේ මේ 100 යවා ගන්න අපි අනිත් පැත්තට. එහෙනම් y සමානයි 180 ඍණ අංශක 100 අඩු කිරීම අංශක 100. එහෙනම් y සමානයි අංශක 80යි. හරි.